ලස්සන කරවල් දාලා ඇඳුම් අහන්න ගොඩක් අය කැමතියි. ඉතින් ඒ වගේම නිතරම කමෙන්ට් කරනවා එක එක කරවල් වර්ග කියලා දෙන්න කියලා. එහෙනම් අදත් ඔන්න ලස්සනම කරක් මේ කියලා දෙන්නයි හදන්නේ. එහෙනම් අපි මේ ලස්සන කර ඉගෙන ගමුද? දැන් ඉස්සෙල්ලාම අපි මේ විදියට උඩ එජ් එක කෙලින් කරලා ඊට පස්සේ අපි උරහිස පහත් කරනවා. උරහිස පහත් කරලා දැන් අපි උරහිස මේ විදියට ඇද කරගෙන මෙතන ඉඳන් අඟල් 3ක් ඉදිරියට ගන්නවා. මෙතනින් අඟල් 3ක් ඉදිරියට අරගෙන ලක්ෂයේ ඉඳන් පහළට අපි කරගැඹුර 6ක් ගන්නවා. 6ක් ගත්තා. මේ විදියට ඉස්සෙල්ලාම ඔයා කොටු කර අඳින්න. ඊළඟට මෙතන කොටු කරේ කෙළවරෙන් උඩට අඟලක් ගන්න. එතනින් අඟල් භාගයක් ඉස්සරහට ගන්න. දැන් මෙතන ඉඳන්ම මෙහෙම ඇවිල්ලා මේ භාගෙන් මෙතනින් කර්ව් කරන්න. මේ භාගෙන් තමයි මෙතනින් කර්ව් වෙන්නේ. ඊට පස්සේ මෙතන කෙළවරෙන් ඔයා අඟලක් පහත් කරලා එතනින් රවුම් හැඩයක් අදින්න. දැන් අපි මේක කපලා ගමු. මේ අඟලක් පහත් කර තැනින් මේ මුල්ලෙන් රවුම් කරලා මෙහෙම ඇවිල්ලා මේ භාගෙන් නැවත මෙහෙට ගිහින් ඇල උරහිසෙන් කපනවා. දිග ඇරියාම මේ කරේ හැඩය බලන්න. මෙන්න මේ වගේ කරක් එන්නේ. මෙන්න මේ වගේ කරක් එන්නේ. බලන්නකො හරිම ලස්සන කරක්. දැන් වාගේ කුර්තා ටොප්ස් වලට, බ්ලවුසස් වලට, සාරි ජැකට් වලට හිටන් කර දාලා වහන්න පුළුවන්. ඔන්න තවත් කරක් කියලා දෙනවා. එහෙනම් අපි තවත් කරක් ඉගෙන ගන්න හැටි බලමු. දැන් අපි ආයිමත් රෙදි කෑල්ලක් අරගෙන උඩ එජ් එක අඩිරුවල තියලා කෙලින් කර ගන්නවා. ඊට පස්සේ කෙලින් කරගෙන උරහිසේ දිග ලකුණු කරලා උරහිස ඇල කර ගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මෙතනින් අඟල් 3ක් ගන්න. පහළට කරේ ගැඹුර අඟල් 6ක් ගන්නවා. කොටු කර අඳින්න. මෙතන යටින් අඟල් 2ක් උඩට ගන්න. මෙතන කෙළවරෙන් උඩට අඟල් 2ක් මාක් කරලා අපි ඉරක් ඇඳා ඒකේ හරහට අඟල් 2.5ක් මාක් කරන්න. මෙතනින් 2යි මේ පැත්තට 2.5යි. ඊළඟට මෙතනින් අපි මෙහාට අඟලක් අරගෙන මේක මෙහෙම ඇල කරනවා. දැන් මෙතනින් ලස්සන්ට කර රවුම් කරලා ගන්නවා. මේක මම මෙතනින් කපනවා. ඊට පස්සේ මම මෙතනින් මේ විදියට කපනවා. මේ කර දිග ඇරියාම මෙහෙම හැඩයක් තියෙනවා. අදත් ඔන්න ලස්සන කරවල් දෙකක් ඉගෙන ගත්තා. එහෙනම් මේ කරවල් දෙකත් ඔයාගේ බ්ලවුසස් මහනකොට, ගවුම් මහනකොට භාවිතා කරන්න පුළුවන්. ගිහින් එන්න. මන් දෙනි දෙසිල්වා සුබ දවසක්.